ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ හොඳ සමාගමක් කියන්නේ වේගයෙන් වර්ධනය වෙන එහෙමත් නැත්නම් ෂෙයා එකේ මිල ඉක්මනටම ඉහළ යන සමාගමකට කියලා. හැබැයි ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරු. හොඳ සමාගමක් හොයාගන්න හැටි අපි මේ වීඩියෝ එකේ සරල පියවර 4කින් කතා කරනවා. පළවෙනි දේ තමයි සමාගම සල්ලි හදන විදිය, සමාගමේ බිස්නස් මොඩල් එක සහ ප්‍රොෆිට් කරන විදිය සරලව විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. සමාගමක මොඩල් එක සංකීර්ණ වෙන තරමටම ඒ සමාගමේ අනාගතය ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. දෙවෙනි දේ තමයි ඔයා බලන සමාගමට අනිත් සමාගම් වලට සාපේක්ෂව මොකක් හරි විදියකින් වාසියක් තියෙන්න ඕන. ඒක බ්‍රෑන්ඩ් එක එහෙමත් නැත්නම් අඩු පරිවැයකින් අදාළ භාණ්ඩ සේවාව දෙන්න පුළුවන් වෙන එක, ඩිස්ට්‍රිබියුෂන් channels මොකක් හරි දෙයක් අනිත් සමාගම් වලට සාපේක්ෂව හොඳ වෙන්න ඕන. එහෙම සමාගමකට විතරයි කම්පිටිෂන් එකෙන් බේරෙන්න පුළුවන්. තුන්වෙනි පියවර තමයි සමාගමේ කෑෂ් ෆ්ලෝ එක. අනිත් හැම දෙයකටම වඩා වටින්නේ සමාගමකට තියෙන සල්ලි. ඉතින් කොච්චර ලාභ කරත් වැඩක් නැහැ. ඒ ලාභය සල්ලි වලට හරවන්න බැරි සමාගම් වලින්. ඒ වගේමයි අදාළ සමාගමට තියෙන ණය ප්‍රමාණය එයාලට මැනේජ් කරගන්න පුළුවන් ලෙවල් එකක තියෙන්න ඕන. අන්තිම දේ තමයි සමාගම පාලනය කරන්නේ හොඳ දැනුමක් තියෙන මැනේජ්මන්ට් ටීම් එකකින්ද කියන එක. සමාගමේ ලාභය, සමාගමේ කැපිටල් එක ඵලදායී ආයෝජන අවස්ථාවල යොදවන්න පුළුවන් වෙන්නේ එහෙම හොඳ මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්න සමාගම් වලට විතරයි. හොඳ සමාගමක අනාගතය ලේසියෙන්ම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඉතින් එතනින්ම ඔයාලා ගන්න රිස්ක් එක ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් මේ පියවර 4 අනුගමනය කරලා හොඳ සමාගමක් තෝරගත්තට පස්සේ ඔයාලට කරන්න තවත් දෙයක් තියෙනවා. ලෝකේ තියෙන හොඳම සමාගම ඔයාලට හම්බුණත් වැඩක් නැහැ. ඔයා ඒ සමාගම මිලදී ගන්නේ නෝටිනා ගාණක් දීලා නම්. හොඳ සමාගමක්, හොඳ ආයෝජනයක් වෙන්නේ ඔයා එක හරි මිලකදී මිලදී ගත්තොත් විතරයි. ඉතින් ඒ හරි මිල හොයාගන්න විදිය අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. අපේ ඉස්සරහට එන වීඩියෝස් මිස් කරගන්න නැතුව බලන්න Money Talks channel එකත් subscribe කරන්න.